ඕකේ යාළුවනේ දැන් ප්ලේස් එකේ ඉන්නේ අපි මාර ලස්සන ප්ලේස් එකක් කියලානේ පට්ටට දිනවා කන්න Yeah. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad. hello යාළුවනේ මෙයාලා මෙතන තේජන් ලක්ස් YouTube channel එකේ තවත් අලුත් brand new vlog එකකින් guys. එතකොට අද දිනේ පොඩි mini vlog එකක්. mini vlog එකක් කියන්නේ යාළුවනේ අද මම පොඩක් අමාරුයි මොකද මේ උණයි ඉඳලා දවස් දෙක තුනක් යනවා දැන් පොඩක් කියුර වෙලා ඉන්නේ. පොඩක් කතා කරන්න පුළුවන් ඒත් උග්‍ර පොඩක් රිදෙන යාළුවනේ අර දන්නවනේ පොඩ වෛරස් උන එදන උග්‍ර රිදෙනානේ යාළුවනේ ඒ ප්‍රශ්නේ තියෙනවා තාම ඒත් කමන්න ඒ නිසා මිනි ලොග් එකක් කියනවා වැඩි මොකද කතා කරන්න නම් වෙන්නේ මම පොඩි ඒ කියන්නේ වීඩියෝ ලෙන්ත් එකක් පොඩි අඩු වෙලා ඇති කියලා මම හිතනවා බලමු අපි දැන් අද විල්ල නංගියේ උපන්දිනේ යාළුවනේ ඒ නිසා තමයි නංගි උපන්දිනේ කියන්නේ ඔයාලා තමයි වීඩියෝ දාදි පව වෙනවනේ කොහොමද එක නංගි උපන්දිනේ වෙනුවෙන් අපි බලංගොඩ එල්ඩර් සෝම් එකකට දීලා කැමරා එකක් බාරලා තිනවා මේ කැමරා එක දෙන්න යන්නේ අද එහෙම ගිහලා පොඩ වටයක් එහෙම ගාලා තමයි ඉන්නේ ඉතින් ඔන්න ඔක තමයි අද ලොග් එකක් මම ගේන්නේ ඉතින් මම කිව්වන වලට ඕන දෙයක් ලොග් එකේ දානවා කියලා එහෙනම් එලකින් සෙට් වෙමු එහෙනම් ලොග් එකේ බලමු හරියල්ල දැන් අපි ගෙදරින් පිටත් වෙලා විනාඩි 5ක් වගේ වෙනවා දැන් අපි තාම ගෙවල් ගාව යන ගමන් ඉන්නේ බලංගොඩට ඇදී විනාඩි 15ක් වගේ යනවා ඕම්ම යනවා ඉතින් ඔය ගිහලා සෙට් වෙමු ඉතින් හිතගම් ඔය පාරේ යන views ටිකක් එහෙම බලන්න යාළුවනේ එහෙනම් බලංගොඩට ගිහලා සෙට් වෙමු ඕකේ යාළුවනේ දැන් පැය ගානක් නෙමෙයි විනාඩි 15ක ගමනකින් පස්සේ බලංගොඩ ටවුන් එකට එන්ට්‍රන්ස් වෙනවා දැන් අපි ඔයාලට පේනවාද බලංගොඩ ටවුන් එකේ ඉන්නේ ඉතින් ශ්‍රී ලංකාවේ ලස්සන ටවුන් එක බලංගොඩ ටවුන් එක කියලා කියනවනේ ඇත්තද ඒක එහෙනම් බලන්නකෝ රයිට් යාළුවනේ දැන් අපි ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ ඔය පීට්සා හට් එක ඉස්සරහමයි තියෙන්නේ පොඩි චර්ච් එකක් තියෙන්නේ උතන චර්ච් එකේ තමයි එල්ඩර්ස් හෝම් එක තියෙන්නේ ඔන්න ඔතන තමයි ඇවිල්ලා තියෙන්නේ පාර මොරලා යන්න තියෙන්නේ එහෙනම් ඇතුළට ගිහලා බලමු මම දන්නේ වැඩි ක්ලිප්ස් එහෙම ගන්න දෙයිද කියලා ඊළඟ මම පුළුවන් දේවල් ටික ඔක්කොම කවර් කරන්න එහෙනම් ඇතුළට යමු ඕකේ යාළුවනේ දැන් ප්ලේස් එකේ ඉන්නේ අපි මාර ලස්සන ප්ලේස් එකක් කියලානේ පට්ටට දිනවා දැන් මේ වටපිටා පොඩක් ලස්සන ෂොට් එකකින් පෙන්නන්න එහෙනම් ෂොට් එක බලන්න ඉතින් එතන යාළුවනේ දැන් ඉතින් ඔය ආපහු යනවා ඉතින් චර්ච් එක යනවා දැන් මම කියවනේ පොඩි මිනි ලොග් සීන් එකක් තියෙන ඒලා ඒ ලොග් එක තමයි ඉවරනේ ලොග් එකක් තියෙනවා තව ඉතින් චර්ච් එක ටික ඉවරයි මම චර්ච් එකේ මොකද එච්චර වෙලාස්නේ ආවයි කියලා මම වීඩියෝ එක කතා කරලා කියන්න ඒක මෙහෙම කිව්වොත් හරියන්නේ නැහනේ ඉතින් චර්ච් එකේ නාව ඔතන ලස්සනට මේන්ටේන් කරලා තියෙන යාළුවනේ පට්ට ලස්සනට තියෙන වල වීඩියෝ ක්ලිප්ස් වල පේන්නේ නැති ඔක්කොම දැම්මෙත් නැති වුණාට ඒ වුණාට පට්ට ලස්සනට මේන්ටේන් කරලා තියෙනවා පට්ට view එකක් තියෙන යාළුවනේ මෙතන ඉතින් කොහොම බලමු ඉතින් මම බෝරින් වෙන නිසා තමයි මගෙන් පොඩි ඩබින් පාරක් එහෙම දෙන්නේ එහෙනම් වීඩියෝ කොහොම කන්ටිනියු කරගෙන යන්න යාළුවනේ
1 hour later. ඉතින් යාළුවනේ කොහමද ඉතින් මම කතා කරන යනවත් දන්නේ උඩක් සින්දුව නම් කඩේක නවත්තලා තින්නේ. එතන ගියොත් මට කතා කරන්න බෑනේ මේ දවස්වල වෛරස් උනා ඉඳලා තින්නේ. ඒක කැස්ස පොඩ්ඩක් උගුර පොඩ්ඩක් කේස් කියලා තින්නේ. ඔයාලා වොයිස් එක වෙන විදිහට පේනවත් දන්නේ. ඒ තමයි මම කතා කරේ නැත්තේ ඉතින් වැඩියේ. මම බලන්න ඩබින් තමයි කරන්නේ ගොඩක් වෙලාවට. හරිම හරිය දන්නේ. ඒ නිසා හරිම අවුව. අපි දැන් ගියේ අර හෝම් එකට ගියේ එල්ඩර්ස් හෝම් එකට ගියේ. එතනට ගිහලා කැම් එක දුන්න උනා. කැම් එක දීලා අපි ආපහු ගෙදරට ආවා. මොකද යාළුවනේ එතන හරිම අවුව. ඒ වගේම රෑ 6ට අතරද කොයි තමයි යාළුවා කැම් එක දෙන්නේ. ඉතින් එච්චර වෙලාවක් ඉන්න බෑනේ. දැන් තමයි 12යි. ඒ නිසා එච්චර වෙලාවක් ඉන්න බැරි නිසා අපි ඉතින් ගෙදර ආවා. බලමු ඊළඟ අවුරුද්දේ නම් ගිහිල්ලා ඒ ටිකත් කවර් කරන්න මම පුළුවන් තරම් සපෝට් එකක් ගන්නම්. ඉතින් අද අපේ නගීගේ බර්ත්ඩේ නිසා තමයි අපි හෝම් එකට කැම වෙලා දුන්නේ. දැන් අපි ඉතින් දවල්ට කන්න යන්න ඕනේ. එහෙනම් එකෙන් සෙට් වෙමු. දැන් A few minutes later. One hour later. ඕකේ යාළුවනේ දැන් උන්ට කැම එකම කළා බඩ පුරවගෙන ඇවිල්ලා තියෙන්නේ පෙරර් ඇන්ඩ් සන්ස් එකට කේක් එකක් ගන්න. ඉතින් බර්ත්ඩේ එකට කේක් එකක් ගන්න නැත්නම් වැඩක් නැහැ යාළුවනේ. ඔන්න කේක් එක ගන්න තමයි ආවේ. ඉතින් ඔය ක්ලිප්ස් ටික තමයි ඔයාලට පේන්නේ. ඉතින් හොඳ ලස්සන අලුත් කේක්ස් ඩිසයින්ස් ඇවිල්ලා තියෙනවා යාළුවනේ. ඉතින් ඔයාලා පොඩි ක්ලිප්ස් ටික බලන්න. ඉතින් මම පෙන්නන්න ඔක්කොම. ඉතින් යාළුවනේ කේක් ගන්නවා කියලා මම නිකන් ඉන්නවද මාත් ඉතින් ඔය කටට පොඩ්ඩක් චොක්ලට් ට්‍රාක් ආවා. ඉතින් මමත් එතන තිබ්බ කප් කේක් එකක් ගන්න කියලා තාත්තට ඉව්වා. ඉතින් ඔන්න ඔය ඉන්නවා මම කොල්ලා ඉන්නවා. ගෙම්මට ඉන්නවා මම. උණා ඉදලානේ ඉන්නේ යාළුවනේ. ඔය තමයි ගෙම්මට ඉන්නේ. ओ भाई मारो मुझे मारो පේනවනේ යාළුවනේ. ඉතින් ඔහම බලන් හිටියා කේක් එකක් ගන්නකම්. ඉතින් කේක් එකක් අරන් ගෙදරට යන් යාළුවනේ ඉක්මනට. A few moments later. ඕකේ යාළුවනේ ඔන්න ඔක තමයි මම ගත්තේ PNS එකේ ෆේවරිට්ම කේක් එකක් තමයි මගේ ඕක. ඉතින් PNS එක ආපුවා දන්නා ඇති. සුපිරි කේක් එකක් ඕක. ඉතින් ඔන්න ඔක තමයි මම කන්න යන්නේ. ඉතින් රස කර කන්න තියෙන්නේ අද ඕක. ඉතින් ඔයාලත් කන්න. ඉතින් මගේ වීඩියෝ එක බලනකොට මොනවා හරි කන්නම වෙනවා. ඉතින් ඔයාලට ඔයාලටත් බඩේ ඉන්න මොනවා හරි අරන් ඇවිල්ලා කන්න. ඕනිද කන්න. එච්චරයි කියන්න තියෙන්නේ. කන්න. Two hours later. ඉතින් කොහොමද යනවා දෙකන අප්ලෝඩ් එකේ ඉතින් ඔයාලට දැනටත් ප්‍රශ්නයක් එන්නේ ඩවුට් එකක් එන්නේ කොයිද කොණ්ඩේ. ඉතින් මේ ක්ලිප් එක රෙකෝඩ් කරන්නේ සති දෙකකට වගේ පස්සේ. ඉතින් එදා එහෙම ඇවිල්ලා රෑ ඇවිල්ලා අය 7 වගේ වුණා. ඊට පස්සේ කේක් එකම කපලා නිදාගත්තා. උන්ටන පරක් වුණා ඒත් එක මට ඊළඟ දවසේ උනත් වැඩි වුණා. ඉතින් ලොග් එක එඩිට් කරගන්නත් බැරි වුණා. දැන් සතියකට පස්සේ තමයි එඩිටින් එකට පටන් ගන්නෙ. ඉතින් ඔන්නෝක තමයි උනේ ඇත්තටම කිව්වොත් එදා අපි බලංගොඩ කියලා නංගි බර්ත්ඩේ දවසේ එල්ඩර්ස් හෝම් එකට කැම එකක් බාර දීලා පොඩි ෆන් මොමන්ට්ස් ටිකක් පොඩි රවුමක් එකම ගාලා කේක් එක අරන් ඔය ක්ලිප්ස් ටික තමයි දුන්නේ. ඉතින් මම කිව්වනේ මුලින්ම ඔය මිනි ලොග් එකක් අය තමයි යන්නේ කියලා ඔන්නෝක තමයි සිද්ධ වුනේ. ඉතින් මට උගුර පොඩක් අර රිදෙනවනේ යන්න උනා යදුනා මම ඒ සීනේ තමයි තිබ්බේ දවස්වල. ඒ නිසා වැඩි කතා කරන්න බැරි වුණා. ඒකයි උනේ ඩබින් තමයි ඉතින් කරන්න ඕනේ වීඩියෝ එකේ. ඔයාලා දන්නේ නැත්නේ. ඉතින් ඔන්නෝක තමයි සිද්ධිය. ඉතින් ඔයාලා අනිවාර්යෙන් බ්ලොග් එක එන්ජොයි කරනවා. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ඔයාලා තාම channel එක අලුත් කෙනෙක් නේද? අනිවාර්යෙන් අලුත් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඔයාලා තාම අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් පළවෙනි සුදු පාට subscribe button එක subscribe කරලා අපිට bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේක ආතර vlogs එකෙන් බලන්න ඕන. ඔයාලට ඉතින් ඔක තමයි set වෙන්නේ. ඉතින් subscribe කරලා set වෙන්නේ ඉතින්. ඉතින් තව මොනවද කියන්න තියෙන්නේ ඔයාලට ඉතින් කියන්න තියෙන්නේ ඉතින් right. ඕකේ යාළුවනේ ඉතින් ඔයාලා තමයි මේකේ දැක්ක දේවල් funny දේවල් enjoy කරපු දේවල් ඔක්කොම අනිවාර්යෙන් පළේ comment එකක් දාන්න මම ඔක්කොටම reply කරනවා. අනිවාර්යෙන් එනං set වෙලා ඉන්න. එහෙනම් ගිල්ල එනං තව vlog එකකින් set වෙමු. එහෙනම් ජය වේවා.